කරනවා කියන එක 14 lifetime of the sperm in the female body 72 hours sperm එකට පුළුවන් ගෑනු කෙනෙක්ගේ ඇඟ ඇතුලේ මේ පැය කීයක් ඉන්නද 72 කියන්නේ කීයද 3 days ඉන්න පුළුවන් but lifetime of the ovum how much 24 hours ඒක release වෙලා 24 hours වලින් fertilize වෙන්න ඕන නැත්තම් fertilize වෙන්නේ නැහැ ඒ කියන්නේ කාර්ය බබාලා නැත්තම් කාලයක් තිස්සේ ඉස්සෙල්ලම ડોක්ටර් අහන්නේ පිරිමි කෙනා ගෙදර ඉන්නවද කියලා. ඒක සාධාරණ අහන්නේ ගයි. ඌ ගෙදර නැත මොකෝ රෝස කැලින් ගේන්නයි. ඈ? දැන් කොකා අරන් එන නැටි පොඩි කාලේ කාටුන්ස් වල ඉන්නේ. කොකේ කරන් එන අර කාටුන් වල ගෙදර ඉස්සරහ තියලා යන්නේ. අර පරණ කාටුන් වල එහෙම වෙන්නේ නැහනේ. පිරිමි කෙනා ගෙදර ඉන්නත් ඕන. තව මොකද්ද? ඔය ළමයි කඩේ ලේසි නැහැ. පිරිමි කෙනා ගෙදර ඉන්නත් ඕන මොකද්ද? ගෙදර ඉන්න දවසේ මොකද්ද? ඔවියුලේෂන් එක වෙලා තියෙන්නත් ඕන. දැන් ගෙදර හිටියට වැඩකුත් නැහැ ඔවියුලේෂන් උනා වැඩකුත් නැහැ ඌ බුදිනා මොකද්ද කොපියුලේෂන් එක වෙන්නත් ඕන සංසර්ගය වෙන්නත් ඕන ඒක උනත් වැඩක් නැහැ ස්පර්ම් කවුන්ට් එක නැත්තම් හරිද ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ඔක්කොම කම්ප්ලීට් උනාට පස්සේ තමයි ඔය අපි ඔයාලා බිහි වෙන්නේ හැබැයි සමහරුන් ඉන්නවා මුකුත් නැහැ පැදුර පෑගුවත් ළමයි හම්බෙන සයිස් එකයි සමහර ගම්වල ඈත 10 15 20 මන් දන්න ගම හිටිය 20ක් හිටියා පවුලේ. බැඳලා තියෙන අවුරුදු 12න් 13න් ඒ ගෑනු කෙනා අවුරුදු 40 45කට මෙන්සස් සායක නතර වෙනවා ඇගේ ගෑනු අයගේ. වෙන්නේ ඒ පීරියඩ් එකේ. ඒ කියන්නේ 13 ඉඳන් 45 වෙනකම් කියන අවුරුදු 23ක් ඇතුළත ළමයි 20ක් නෙමෙයි ළමයි 18 දෙනෙක් හදලා තියෙනවා. ළමයි 18ක් ෂෝක් ඒ 100 කෙනෙක් කියන්නේ 100 කෙනෙක් ඒ කියන්නේ අපි පොඩි කාලෙත් එයා 100 ඒ ළමයි පවුලේ 18ක් ඉන්නවා එයාගේ ළමයින්ගේ ළමයි තමයි අපේ ක්ලාස් වල හිටියේ ඒ පැතිවල අක්කර ගණන් ඉඩන්නේ ඔය හේන් වගා කරනවානේ ඇසෙට් එක එළියෙන් ගන්න ඕනේ නැහැ ගෙදරම ඉන්නව කවුද 18ක් කෝටනවා මොනවාද කුඹුරු ඒක තමයි කේස් එක 18ක් දැන් අපේ තාත්තපොර 10ක් ඉන්නවා තාත්තවල 10ක් ඉන්නවා. මට එකයි ඉන්නේ. හරි. දැන් එන්නේ මොකද අඩු වෙනවනේ. දැන් පවුල් උපරම කීයද? එකයි නැත්තම් දෙකයි රෙයාලි 3යි. අර 3 දෙනාම පිරිමි නම් 4 වෙනි එක හදනවා ගෑනු ළමයෙක් වෙයි කියලා ඌත් පිරිමි. ඒක කීයද? 4යි. තවත් try කරන කවන්න ඊළඟ හරි වෙයින කියලා 5යි ඌත් පිරිමි. අර එහෙම වෙලා නතර වෙච්ච එක තමයි රෙයාලි දැන් ওই දැන් සොසයිටි එකේ 5ක් 6ක් තිබ්බොත් අර එහෙම එකක්. ඒ කියන්නේ පිරිමියෙක් ඒ දැන් ගෑනු 4යි පිරිමියා එයි කියලා හිතාගෙන යන එකක්. ඔය සමහර ගෙවල් බලන්න මෙහෙම තියෙනවා. ගෑනු 4යි පිරිමි 1යි. ඒ කියන්නේ ඕකේ වෙලා තියෙන මොකද්ද? බබා පිරිමි බබෙක් වුණ හින්දා. පවුල කම්ප්ලීට් නේ. සමහරුන් ඉන්නවා ගෑනු 5යි පිරිමි 1යි. ඒ කියන්නේ පිරිමි ගෑනු 5 දෙනා පස්සේ පිරිමියෙක් එයි කියලා හිතලා ළමයි හදපුවා ඉන්නවා. දැන් ඇත්තම කතාව ෆස්ට් බේබි හදන්නේ ඇයි? නෑ ෆස්ට් බේබි හදන්නේ මොකද්ද? එයාලා ඉන්ෆර්ටයිල් නොවේ කියලා පෙන්වන්න. ෆස්ට් චයිල්ඩ් එන්නේ ඇත්තටම කතාව ඒක. සෙකන්ඩ් චයිල්ඩ් හදන්නේ ඇයි? සෙකන්ඩ් චයිල්ඩ් හදන්නේ පළවෙනි එකට සෙල්ලම් කරන්න කවුරුත්. හරි. පළවෙනි බබාට සෙල්ලම් කරන්න කවුරුත් නැත්තම් තමයි මොකද්ද? සෙකන්ඩ් බේබි එන්නේ. හරි. හරි පාඩමට යන්න. හරි. මම නිකන් කො නිදිමත හින්දා